ආයුබෝවන් කියන සියලු දෙනාම පිළිගන්නවා. රසම රස කේක් එකක් දරලිපි හදාගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නම්. සීනි අඩු කෝප එකක්, ඇස්ට්‍රාග්‍රෑම් 18ක්, බිත්තරයක්, පොල් තෙල් මේස හැඳි 3ක්, ලුණු තේ හැඳි භාගයක්, පොල් කිරි මිලිලීටර් 50ක්, පාන් පිටි කෝප එකහමාරක්, බ්ලෙන්ඩර් ජාරයකට අපි දාගන්නවා සීනි කෝප්ප 1, බිත්තරය, ඇස්ට්‍රා, පොල් තෙල්, සීනි ටික දිය වෙනකන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ අතරතුර බේකින් පවුඩර් තේ හැඳි 2ක් පාන් පිටි ටිකට එකතු කරලා අපි හලාගෙන තමයි තියෙන්නේ. ලුණු තේ හැඳි භාගයක් අපි එකතු කරගන්නවා පාන් පිටි මිශ්‍රණයට. වැනිලා ස්වල්පයක් එකතු කරගන්නවා. බ්ලෙන්ඩ් කරගත්තු මික්ස් එකත් අපි මේකට එකතු කරගන්නවා. මේ ඔක්කොම එකට මික්ස් කරගන්නවා. ඝනකම මිශ්‍රණයක් නිසා මේ ආකාරයට අපි පොල් කිරි ටික ටික එකතු කරගන්නවා මිලිලීටර් 50. ඔයාලටත් ගෙදරදී ඉක්මනින් හදාගන්න පුළුවන් මේ රසම රස කේක් එක. තැටියට දාන විට රිබන් එකක් සෑදෙන ආකාරයට තමයි මික්ස් එක හදාගන්නට ඕනි අපි. ඉතින් මම කලින්ම තට්ටිය සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති රිබන් එකක් හායදෙන ආකාරයට තමයි මේ මික්ස් එක අපි හදාගෙන තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ඔයාලත් හදලා බලන්න. කේක් මිශ්‍රණය තැටියට දාගෙන
එක ප්‍රමාණයට එන ආකාරයට පොඩ්ඩක් සොලව ගන්න. මේ ආකාරයට රොටි පුච්චන තැටිය තමයි මේ කේක් එක පිළියෙල කරගන්න යන්නේ. වැඩි අමුද්‍රව්‍ය යන්නේ නැති මේ රසවරස කේක් එක ඔයාලටත් පුළුවන් ගෙදරදී හදාගන්න. මෙවැනි වීඩියෝ තවත් නරඹන්නට Cook with Lakshani YouTube channel එකත් එක්ක එකතු වෙලා මාව subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.